කණ්ඩායම අසීරුවකට පත් වෙලා තිබුණු අවස්ථාවක් කඩලු 3ක් දැවී ගිහිල්ලා තිබුණා ලකුණු 30කට වගේ සංඛ්‍යාවකට. ඉතින් මට ඒ වෙලාවේ වගකීමක් තිබුණා පිතිකරුවෙක් විදියට කොහොමද මගේ කණ්ඩායම ලකුණු 250කින් එහාකට රැගෙන යන්න කියන එක. හොඳ ඉනිමක් මේ ඉනිම. ඒ වගේම තමයි මම ලකුණු අතර හිටපු නැති වෙලාවක මේ ශතකය ඉතින් මං හිතනවා කණ්ඩායමට හුඟක් වටින ශතකයක්. ක්‍රිකට් ක්‍රීඩාව විතරක් නෙවෙයි අපේ පෞද්ගලික ජීවිතේත් අපි අප් ඇන්ඩ් ඩවුන්ස් යන්න පුළුවන්. ඉතින් ඒක ක්‍රිකට් වල විතරක් නෙමෙයි. ඉතින් හුඟක් හොඳ අය හිටියා මාව දිරිගන්නපු. හැබැයි ඒ වගේම ඔබ කිව්වා වගේ සෝෂල් මීඩියා වලින් හුඟක් මඩ ගහපු අයත් හිටියා. ඉතින් මං හිතනවා මේ මඩ ගහපු අයගේ ශක්තිය අරගෙන තමයි හොඳට සෙල්ලම් කරේ මේ තරඟය. ඉතින් අපිට ක්‍රීඩකයෙක් වුණාම මේ දේවල් කිසිම දෙයක් අපිට කන්ට්‍රෝල් නැහැ. ඉතින් අපිට කන්ට්‍රෝල් තියෙන්නේ අපේ දක්ෂතා අතරට ඇවිල්ලා හොඳ මානසික මට්ටමක් තියාගෙන ක්‍රීඩා කරන එක තමයි මං හිතන්නේ.